අයියලා ඕගොල්ලෝ මේ අද අපි කතා කරගත්ත විදිහට වැඩේ කරමු හොඳේ. මේ ඔයාලා ඉන්න ඕනේ අපිට පිටිපස්සෙන්. ඉතින් ඔයාලා නටන්න ඕනේ අද අපිට පිටිපස්සෙන්. මොකද කවදාවත් වෙච්ච නැති දේවල් තමයි අද අපේ වෙඩින් එකේ තිබෙන්නේ. හොඳේ. ස්පෙෂල් වෙඩින් එකක් අද අපිට තියෙනවා. ඒක බෙරා අයියලා ඔයාලා ඉන්න ඕනේ අපේ දකුණු පැත්තේ කෙරවලේ. හරිද? අයියලා අපි දිහා බලාගෙන ඕන නටන්න. නැද්ද නැතත් කමක් නැහැ. ෆුල් ඔඩියන්ස් එකේම ඇටෙන්ෂන් එක තියෙනවා මට. හරිද? මේක මගේ දවස මගේ වෙඩින් එක. අපේ නංගිත් නටනවා. ඒ වුණාට මේ එයාට වඩා මට ඇටෙන්ෂන් එක එන්න ඕනේ. හරිද? ඉතින් ඒ හින්දා ඔයාලා පිටිපස්සට වෙලා ඉන්න. ඔයාලා දකුණු පැත්තේ කෙරවලට වෙලා බෙර ගහන්න. හොඳේ. එහෙනම් අපි කතා කරගත්ත විදිහට වැඩේ කරමු. එහෙනම් යම් ඉක්මනට පරක්කු කරන්න නැතුව. තා නංගි අම්මට මොකද එච්චර හොඳට ප්‍රැක්ටිස් කරන්නේ? මේක මගේ වෙඩින් එක. අමතක කරන්න එපා ඒක. තමුසෙ වෙඩින් එක දවසට තමුසෙ නටා ගන්නවා. අද හරියට නටන්න එපා හොඳේ. මම තමයි අද ඇටෙන්ෂන් එක ඔක්කොගෙම. තමුසෙ පාඩුවේ ඉන්නවා. හරි හරි ඕයි මන් දන්නවා තමුසෙගේ වෙඩින් එක කියලා. තමුසෙ ඇවිතර නටා ගන්නවා. ඉතින් මං හරියට නටන්න නැතුව ඉන්නවා. හැබැයි බෙර සද්ද ඇහෙද්දි මට මොනවා වේද කියලා මංවත් දන්නේ නැහැ. හරි හරි. ගල් යම් පරක්කු නොවි යම් නටන්න තියෙනවානේ.